2026 වසර උදා වුණේ මෙරට අඩු ආදායම්ලාභී ජනතාවට ඉහළ බලාපොරොත්තු රාශියක් එක් කරමින් විශේෂයෙන්ම රජය විසින් නිකුත් කරපු අති විශේෂ ගැසට් නිවේදනය හරහා ජනවාරි මාසයේ ඉඳන් අස්වැසුම සුබසාධක ප්‍රතිලාභය සැලකිය යුතු විදිහට ඉහළ නංවන්න පියවරගෙන තිබුණා. හැබැයි ජනවාරි මාසයේ අඩක් ගෙවී ගිහින් ඉවරයි. අහිංසක මිනිස්සු Tamanට ලැබෙන්න ඕන සහනය දෙස තවමත් මග බලාගෙන ඉන්නේ දැඩි අපේක්ෂාවෙන්. රජයේ නිල නිවේදන වලට අනුව මේ ජනවාරි මාසයේ ඉඳන් ප්‍රතිලාභයට ලැබෙන්න ඕන දීමනා මෙසේයි. අන්ත දිළිඳු පවුල් සඳහා රුපියල් 17500ක්, දුප්පත් පවුල් සඳහා රුපියල් 10000ක්, අවදානමට ලක් වූ පවුල් සඳහා රුපියල් 5000ක්, ආබාධ සහිත පුද්ගලයන් සඳහා රුපියල් 10000ක්, වකුගඩු රෝගීන් සඳහා රුපියල් 10000ක්, වැඩිහිටි දීමනාව රුපියල් 5000ක්. මේ ඉහළ නංවපු දීමනා හරහා ජීවන වියදම හමුවේ පීඩාවටපත් ජනතාවට යම් සහනයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වුණත් ඇත්ත తත්වය දැන් ගොඩක් වෙනස්. අස්වැසුම ගෙවීම ප්‍රමාද වෙන්න සහ ඇතැමුන්ගේ නාම ලේඛන ඉවත් වෙන්න ප්‍රධාන හේතු කිහිපයක් බලපාලා තියෙනවා. නව නිර්ණායක සහ සමාලෝචනය. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ උපදෙස් මත නිර්ණායක 22ක් යලි සමාලෝචනය වෙනවා. මේ නිසා සැබෑ සුදුස්සන්ගේ නම් පවා ලැයිස්තුවෙන් ඉවත් වෙලා කියලා දැඩි කතාබහක් යනවා. වැටුප් සංශෝධන ප්‍රමුඛතාව. රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රුපියල් බිලියන 110ක ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. මේ වැටුප් වර්ධකවලට ප්‍රමුඛතාවය දීම නිසා සුබසාධක දීමනා ගෙවීම් යම් පමාවකට ලක් වෙලා කියලා විශ්ලේෂකයන් පවසනවා. පද්ධතියේ ගැටලු අලුත් දත්ත තොරතුරු ඇතුළත් කිරීමේ තාක්ෂණික සහ පරිපාලනමය ප්‍රමාදයන් මීට බලපාලා තියෙනවා. අද වෙද්දී රෝගීන් වැඩිහිටියන් සහ අතිශය දුෂ්කර ජීවිත ගත කරන දහස් ගණනක් මේ දීමනා එනකම් මග බලාගෙන ඉන්නවා. අස්වැසුම කියන්නේ හුදෙක් දීමනාවක් නෙවෙයි. ඒක බොහෝ දෙනෙකුගේ ආහාර වේල සහ ඖෂධ අවශ්‍යතා සපුරාලන එකම මාර්ගයයි.